සුබ දවසක් යාළුවනේ. සීක්‍රට් ගර්ල් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. කීප දෙනෙක්ම මගෙන් ඇහුවා මම බබාට රුමේනියාවේ ඇතුළත පාවිච්චි කරන දේවල් මොනවද සහ ඒවා ගන්නෙ කොහෙන්ද කියලා. චූටි බබාලා ඉන්න අය තමයි ඇහුවේ. ඉතින් ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් බලමු මං රුමේනියාවේදී අපේ බබාට පාවිච්චි කරන්නේ මොනවද කියලා. මුලින්ම මේකත් කියන්නම් මං එහෙම ගොඩක් දේවල් දන්නේ නැහැ. හොඳම බ්‍රෑන්ඩ් එක මොනවද මං එහෙම ලොකුවට දන්නේ නැහැ. මමත් අපේ අක්කගෙන් ඔය අක්කා මට කියලා දීපු විදිහට තමයි එයා තමයි මං එක්ක මේ බබා හම්බෙන්න ඉද්දි බඩු ගන්න ආවේ. එයා තමයි මේ දේවල් කියලා දුන්නේ. ඉතින් ඒ දේවල් තමයි එයාගෙන් තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. ඒකත් කියන්න ඕනේ. නැත්තම් මේක දේවල් දැකලා සමහර දේවල් හොඳ නැත්තම් ඔයාලගේ බබාලට පාවිච්චි කරන්න නැත්තම් දිගටම ඔයාලා පාවිච්චි කරන දේ පාවිච්චි කරන්න. මම මේ කියන්නේ මම පාවිච්චි කරන දේවල් ගැන. මොකද මීට කලින් ගොඩාක් කලින් ඉඳලා මෙහි අය මේ ලංකාවේ අයට රුමේනියාව ඇතුළේදී බබාලා හම්බෙලා තියෙනවා. ඉතින් එයාලට මට වඩා නොලෙජ් එකක් තියෙන්න පුළුවන් සහ තියෙනවා. අත්දැකීම් තියෙනවා. ඉතින් මං ඒ හින්දා මන් දන්න විදිහට තමයි මේ ගොඩක් දේවල් ගන්නෙ සහ අක්කගෙන් අහගෙන තමයි සමහර දේවල් ගන්නෙ. එහෙනම් වීඩියෝ එකට යමු. ඩයිපර්ස් ගැන කිව්වොත් මම මේක මගේ බබා හම්බෙන බෑග් එක ලෑස්ති කරගන්න වීඩියෝ එකේදීත් ඔයාලට පෙන්නුවා. හගීස් බ්‍රෑන්ඩ් එකෙන් තමයි මම ගන්නෙ. දැන් අපි පාවිච්චි කරන්නේ නම්බර් 3 එක. මම මේකේ දාලා තියෙන්නේ ඒක. අපි මේක ගන්න ඉමැග් එකෙන්. අපේ අර අයියා කෙනෙක් කියලා දුන්නා අපිට ඉමැග් එකෙන් ගන්න. එතකොට ඩිස්කවුන්ට් එහෙම හම්බෙද්දි මේ ඒ කියන්නේ මේ යම්කිසි ගාණක් අඩු වෙනවනේ. ඒක දැන් කෝෆ්ලන් වගේ කවුෆ්ලන් කියලාත් කට්ටිය කියනවා. ඒ වගේන් ගන්නවට වඩා ගාණක් අඩුයි ඉමැග් එකෙන් එහෙම ගද්දි. ඉතින් ඉමැග් එකෙන් තමයි මම අපේ හස්බන්ඩ් ඕඩර් කරන්නේ. මේ තියෙන්නේ ඒක සහ ඒකේ ගණන්. එතකොට රෑට මම බබාට මේ ඕවර්නයිට් පැම්පර්ස් තමයි යූස් කරන්නේ. මේ දෙකේම මම පෑන්ට්ස් වලින් ගන්න. ඒක මට ලේසි නිසා බබාට අඳවන්න. මේ මොකද මම ඩේ ටයිම් එකේ අන්දන එකෙත් පෑන්ට්ස් වලින්මයි ගන්නෙ. හැබැයි අර අලවන එක මීට වඩා ගණන් අඩුයි. හොඳද? පෑන්ට් එකට එද්දි පෑන්ට් එකේ චුට්ටක් ගණන් වැඩි. ඕවර්නයිට් එක නම් කොහොමත් ගණන් වැඩි. මට දැන් මේ දවස්වල හගීස් එකෙන් හොයාගන්න බැරි වුණ නිසා මම පැම්පර්ස් කියන බ්‍රෑන්ඩ් එකෙන් තමයි ඩයපර්ස් අරන් ඇවිල්ලා තියෙන්නේ ඕවර්නයිට් එකට. ඒකෙත් ඩයපර්ස් 44ක්ද මතක නැහැ. කොහොම හරි ඒක ලේ 45ක් වුණා. මේ බ්‍රෑන්ඩ් එකේ ගාන තමයි මම මේ දාලා තියෙන්නේ හගීස් බ්‍රෑන්ඩ් එකේ ගාන. දැනට මම යූස් කරන්නේ මට මේක හොයාගන්න බැරි වුණ හින්දා ඕවර්නයිට් එකෙන් මේ ඒ කියන්නේ ඉමැග් එකෙන් ඕඩර් කරලා එන්න දවස් කීපයක් යනවනේ. එතකම් පාවිච්චි කරන්න ඕවර්නයිට් නැති නිසා මේ මම කවුෆ්ලන් එකෙන් නැත්නම් කෝෆ්ලන් එකෙන් ගත්තේ මේ පැම්පර්ස් කියන බ්‍රෑන්ඩ් එකෙන්. ඒකේ ලේ 45ක් වුණා ඕවර්නයිට් එක. ඉතින් මම බොඩි වොෂ් එකක් විදිහට යූස් කරන්නේ මේ නිවියා එකේ හෙඩ් ටු ටෝ කියන එක. මේකම තමයි මම යාගේ මේ වෙනම ෂැම්පු එකක් යූස් කරන්නේ. මේකෙන්ම තමයි මම යාගේ ඔළුව සෝදන්නේ. ඒ කියන්නේ ස්කල්ප් එක මේ වොෂ් කරන්නේ මේ ඔය මේ නිවියා හෙඩ් ටු ටෝ කියන එකෙන්මයි. වෙනම ෂැම්පු එකක් ගන්නෙ නැහැ. එදා ඉඳලම පාවිච්චි කරේ හැබැයි ඕකමයි. වෙන මට බ්‍රෑන්ඩ්ස් වලින් හම්බෙලා තිබුණා මේ කට්ටිය තෑගි අරන් එද්දී ලුප්පිලු වගේනුත් හම්බෙලා තිබුණා. හැබැයි මම පාවිච්චි කරේ නැහැ. ඕකෙන්ම තමයි මම පාවිච්චි කරන්නේ. මම ලංකාවට යද්දිත් ඕකෙන් අරගෙන තමයි ගියේ. ලංකාවෙත් ඇති ගන්න. ඕකෙන් අරගෙන ගියා. හැබැයි මට එහෙදි පාවිච්චි කරන්න ඉතින් සම්පූර්ණ පාවිච්චි කරගෙන අරගෙන යන්න බැහැනේ. එහෙදි මම පාවිච්චි කරා රෙබෙකා ලී කියන එක. කියන්නේ මෙහෙදි පාවිච්චි කරන්නේ ඔය නෙවියා හෙඩ් ටු ටෝ කියන එක තමයි. ලෝෂන් එක විදිහට යූස් කරන්නේ නිවියා බේබි එකේ මේ ලෝෂන් සොෆ්ට් ඇන්ඩ් ලයිට් එක. ඒක සමහර වෙලාවට මම වෙන බ්‍රෑන්ඩ්ස් වලින් ගාලා තියෙනවා. මේ බොරු කියන්න ඕනේ නැහැ මුලින් ඉඳලා මේකෙන් ගෑව කියලා. ඕකෙන් තමයි මුලින් ඉඳලා ගෑවේ. පස්සේ මේ සමහර වෙලාවට මට ඕක හොයාගන්න නැති වුණොත් මම මේ ජොන්සන්ස් එකෙනුත් ගේනවා. හැබැයි ඒක ආය හම්බුනේ නැහැ.
ඒක හොඳ නැහැ කියලාත් මම දැක්ක කට්ටිය දාලා තියෙනවා. මම දන්නේ නැහැ හරියටම. හොඳද? මේ මම ඒක ගැන දන්නේ නැහැ. මම ඕක තමයි යූස් කරේ. දැන් නම් ආයේ යූස් කරන්නේ ඕකම තමයි. මට හොයාගන්න බැරි වුණොත් මං එහෙම බලලා මොකකින් හරි අරගෙන එනවා ඉතින්. මම ඉස්සරෝම මේ ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා කියවනවා මේ බ්‍රෑන්ඩ් එක ගැන කොහොමද රිවිව්ස් තියෙන්නේ කොහොමද කියලා බලලා තමයි අරගෙන එන්නේ. නෝමලි මම පාවිච්චි කරන්නේ ඔය නිවියා එක තමයි. බබාගේ කෑම හදන්න පාවිච්චි කරන බටර් එක තමයි මේ ලූපාක් බටර් එක තමයි අන්සෝල්ටඩ් එක. මේක ලේ 15ක් වගේ වෙන්නේ. මේකත් කවුෆ්ලන් එකෙන් එහෙමනම් ගන්න පුළුවන්. මීට අමතරව මම දාලා නැහැ මේ වීඩියෝ එකේ. මීට අමතරව මම ඔලිව් ඔයිල් වර්ජින් ඔලිව් ඔයිල් එකෙන් ගන්නවා. ඒකෙත් පොඩි බෝතලේ තියනවා ලේ 49කට වගේ. මම මේකේ ෆොටෝ එක දාලා නැතුව ඇති. නැතුව ඇති කියන්නේ මට ඒකේ ෆොටෝ එකක් ගන්න බැරි වුණා. මේකත් මම මේ ඉන්ටර්නෙට් එකෙන් අරගෙන දැම්මේ. මොකද මම දැන් පාවිච්චි කරන එකේ භාගයක් පාවිච්චි කරලා කොලේ චප්ප කරලා වහලා තියෙන්න. දාලා මේ බොක්ස් එකක් වගේ එකට දාලා තියෙන්නේ. ඒකේ ෆොටෝ එකක් මේ වීඩියෝ එකට දාන්න බෑනේ. ඒ නිසා දැන් මේකේ මේ ෆොටෝ එක ගත්තේ ඉන්ටර්නෙට් එකෙන්. අර ටිකෙත් එහෙම තමයි. මේ ලස්සනට වීඩියෝ එකට තියෙන්න බෑ. මේ එතකොට ඔයාලා බබාලට ගන්නව නම් මේ වර්ජින් මම මේ දන්නේ නැති කට්ටියට කියන්නේ ලංකාවේ අය දන්නව ඇවිල්ලා මම ලිඩල් එකෙන් එහෙම තමයි වර්ජින් ඔලිව් ඔයිල් එක ගත්තේ. ලේ 49 ගානකට හැම එකෙම වගේ තියෙනවා. මම පොඩි බෝතලයක් තමයි ගත්තේ. මට මතක ලේ 49යි හෝ 45යි කියලා. මේකේ අන්සෝල්ටඩ් එකේ තියෙන්නේ රෙඩ් ලයින් එකක්. සෝල්ටඩ් එකේ තියෙන්නේ බ්ලූ ලයින් එකක්. ඒකේ සෝල්ටඩ් අන්සෝල්ටඩ් කියලා ගහලා තියෙනවා. එයා ගන්න පුළුවන්. මේක ලංකාවෙත් මං හිතන්නේ මේ බ්‍රෑන්ඩ් එක තියෙනවා ගන්න. මම දැක්ක ගොඩක් අය අරගෙන දාලා තියෙනවා. ඊට පස්සේ මම බබාට දෙන්නේ මෙන්න මේ චීස් එක. මම මේ වගේ නම් හරියටම ප්‍රොනවුන්ස් කරන්න දන්නේ නැහැ. ඒකයි මම මේ ෆොටෝ එක දැම්මේ. මේ චීස් එක තමයි මම බබාට දෙන්නේ. මම මේ බොක්ස් එකෙන් කඩලා මේ වගේ බෝතලයකට දාලා තියෙන්නේ. මේ ඒකයි දැන් මේ ගෙනපු ගමන් මේක කැඩුවා බබාට එකක් ඕනේ කියලා. මේ ඒකයි මම අර විදිහට බෙන්නුවේ. මේක තමයි මම බබාට පාවිච්චි කරන ටූත් පේස්ට් එක. මේක මාස ඒ කියන්නේ මාස 0 ඉඳලා අවුරුදු 5 වෙනකන් කියලා වෙයි දාලා තියෙන්නේ. එහෙම පාවිච්චි කරන්න පුළුවන් මාස සාමාන්‍යයෙන් මාස 7-8 වගේ ඉඳලා බබාලට දත් වෙනවනේ. සමහර බබාලට නම් ඊට කලින් එනවා. ඉතින් එහෙම ඔයාලට මේ ටූත් පේස්ට් එක ඕනනම් පාවිච්චි කරන්න පුළුවන්. මේ මං ගන්න එක තමයි මේ දාලා තියෙන්නේ. ඒක ලේ 7ක් වගේ තමයි උනේ. ලේ 7ක් වගේ මම ඒක ගත්තෙත් මේ කවුෆ්ලන් එකෙන්. ඊට පස්සේ මෙන්න මේ හිප් දන්නේ මම හරියටම ප්‍රොනවුන්ස් කරන්න දන්නේ නැහැ කියන්න ඕනේනේ. මෙන්න මේ බ්‍රෑන්ඩ් එකෙන් තමයි මම බබාට සීරියල් ගේන්නේ. මේකේ එක එක සීරියල් වර්ග තියෙනවා නේද? මම දැන් මේ ගෙනලා තියෙන්නේ মালටි ග්‍රේන් එක. මේක අපිට වතුර හොඳට උණු කරලා ඊට පස්සේ මේ නිවෙන්න තියලා බබාගේ වයසට අදාළ කොච්චර සීරියල් ප්‍රමාණයක්ද දෙන්න හොඳ කියලා මේ බොක්ස් එකේ පිටිපස්සේ ගහලා තියෙනවා. ඒකෙන් අපේ බෝල් එකට දාගෙන අදාළ ප්‍රමාණයට දාගෙන වතුර ඇඩ් කරලා මේක හොඳට මේ මොකද්ද මේ කලවම් කරලා බබාට කවන්න පුළුවන්. ඊට අමතරව බබාට අවුරුද්දට වැඩි වෙනකොට ෆ්‍රෙෂ් මිල්ක් හෝ අවුරුද්දට අඩුයි නම් ෆෝමියුලා වගේ හරි අවුරුද්දට වැඩි වුණත් ෆෝමියුලා දාන්න පුළුවන්. මම කියන්නේ ඔන්න ඔය වගේ දේවල් ඇඩ් කරගෙනත් මේක හදන්න පුළුවන්. මේකේ එක එක ෆ්ලේවර්ස් වලින් තියෙනවා. මේ ෆෘට්ස් වලින් තියෙනවා. එතකොට 100% මේ ඕට්ස් වලින් තියෙනවා. එතකොට රයිස් වලින් තියෙනවා. එහෙම එක එකව තියෙනවා. මම මේ පාර අරන් තියෙන්නේ মালටි ග්‍රේන් එකක්. මේ අලුතෙන් ගෙනාපු ගමන් මේ වීඩියෝ එක ගත්තේ. කඩන්න කලින් මේ චීස් එක නම් ඉතින් කැඩුවා. මේ මම ගෙනාවේ মালටි ග්‍රේන් එකෙන්. මේකේ එක එක වර්ග තියෙනවා. මේක මම බැලුවා ඉතින් හොඳයිද කියලා. මම දන්නේ නැහැ. මමත් ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා තමයි බැලුවේ. ඉතින් හොඳයි කියලා තිබුණේ. හින්දා බබාට ගෙනල්ලා දෙනවා. මේ එයා කනවා. මම කලින් ගෙනාවේ ඕට්ස් එක. මේ ඒකත් කෑවා හැබැයි සමහර වෙලාවට මම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා හදලා දෙනවා. එතකොට ටිකක් ආසාවෙන් කනවා. මේ නැත්තම් අර වතුර දාලා දුන්නාම ටිකක් කන්න හොරයි. ඊට පස්සේ මේ අලුතෙන්ම දැන් රුමේනියාවට එන සමහර අය අහන ප්‍රශ්න තමයි හොඳද බබාට ඇඳුම් ගන්න කොහෙන්ද මම ලංකාවෙනුත් අරගෙන එනවා. ලංකාවෙන් එන අයත් එක්ක ගෙන්නත් ගන්නවා. ඊට අමතරව පෙප්කෝ සින්සේ කිකි වගේනොත් බබාට ඇඳුම් ගන්නවා. මේවා නම් අපේ අර අක්කා තමයි කියලා දුන්නේ මේ වගේ ඒ වගේ හොඳ ඇඳුම් තියෙනවා. අඩුවට ඇඳුම් එහෙමත් බලනවනේ. ඇත්තටම මම නම් බලනවා සාමාන්‍යයෙන් අඩුවට තියෙනවද
සාමාන්‍යයෙන් බබාට අත්‍යවශ්‍යම දැන් වින්ටර් ජැකට් වගේ නම් අනේ ගණන් අඩු හොයා ඉන්න සාමාන්‍යයෙන් යාට සාමාන්‍යයෙන් හොඳ එහෙම එකක් ගන්නවා. මට පුළුවන් මට සහ මගේ හස්බන්ඩ්ට පුළුවන් විදිහට තමයි අපි අපේ බබාට ගන්න දේවල් ගන්නේ. නැතුව ඉතින් හොඳම බ්‍රෑන්ඩ් එකකින් දෙනවා මම එහෙම කියන්නේ නැහැ. අපිට පුළුවන් විදිහට අපේ බබාට දෙනවා. ඉතින් මේ වගේ දේවල් තමයි මම බබාට පාවිච්චි කරන්නේ. එතකොට තව මොනවාද මම මේකට දැම්මේ නැහැ මේ එයාගේ කිරි බෝතල් සූප්පු වගේ ඒවා කොහෙන්ද ගන්නේ කියලා මම පැසිෆයර්ස් නම් දැන් යූස් කරන්නේ නැහැ. කලින් යූස් කරෙත් නැහැ. හැබැයි හොස්පිටල් එකට යද්දි නම් අරන් ගියා. එයාගේ කිරි බෝතලේ නම් මොකද්ද බ්‍රෑන්ඩ් එක කියන එකවත් දැන් මට මතක නැහැ. එයා දැන් කප් එකෙන් වතුර එහෙම බොනවා. නමුත් මම ලංකාවට ගෙනිච්චාම එක මේ බිඳුනා සහ මාරු කරන්න ඕනනේ මාස ගානෙන් ගානට. මම දැන් අලුතෙන් පාවිච්චි කරන්නේ මේ ලංකාවෙන් මම ෆාලින් එකක් තමයි ගත්තේ. ඒක තමයි මම දැන් මෙහෙට අරගෙන ඇවිල්ලා පාවිච්චි කරන්නේ. මේ ෆාලින් එකේම මේ උඩ සෝප්පුවත් මාරු කරලා ගත්තා. ඒකේ ගාන විතරයි මට දැන් මතකයි. ඒක නම් රුපියල් 715ක් වගේ වුණේ. උඩ සෝප්පු කොටස. ඒ ටික විතරයි මේ බෝතලේ ගන්න මට මතක නැහැ දැන්. මේ සූප්පුව නම් මම මෙහෙට එන්න කලින් ගත්ත සූප්පු කොටසට නම් උනේ ඔන්න ඔය ගාන. ඔය ටික තමයි මම දැනට පාවිච්චි කරන්නේ. තව ඉතින් පාවිච්චි කරන්නේ මොනවද කියලා මට ඇත්තටම මතක නැහැ. මේ ඔය ටික තමයි නෝමලි මම බබාට පාවිච්චි කරන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී මේ ටික තමයි ගේන්න ඕනුනේ. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.